එයා ඔයාව හැමතැනින්ම බ්ලොක් කරලා කතා කරන්න කිසිම විදිහක් නැතුව ඔයා අසරණ වෙලාද ඉන්නේ. එයාට කියන්න ගොඩක් දේවල් ඔයාගේ හිතේ හිර වෙලා තියෙනවා. වචනයක්වත් කතා නොකර ෆෝන් එක අතටවත් නොගෙන එයාගේ මනසට ඔයාගේ පණිවිඩය කෙලින්ම යවන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්. ඒකට කියන්නේ ටෙලිපති කියලා. අද මම කියලා දෙන්නේ බ්ලොක් කරලා තියෙන එයාගේ මනසට ඔයාගේ පණිවිඩය සාර්ථකව යවලා එයාව අන්බ්ලොක් කරගන්න රහසිගත ක්‍රමය ගැන. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මේක මැජික් එකක් නෙවෙයි. මේ ලෝකේ හැම දෙයක්ම ශක්තියක්. අපි හැමෝම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ මනස හරහා. ටෙලිපති කියන්නේ හරියට රේඩියෝ එකක ෆ්‍රීකවන්සි එකක් ටියුන් කරනවා වගේ වැඩක්. ඔයාගේ හිතේ තියෙන පණිවිඩය නිවැරදි ෆ්‍රීකවන්සි එකට මුදා හැරියොත් ඒක ලෝකෙ කොහේ හිටියත් එයාගේ මනසට ගිහින් වදිනවා. දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේ පියවර 3 හරියටම අනුගමනය කරන්න. පළවෙනි පියවර. නිශ්ශබ්දතාවය සහ සංසුම් මනස. රෑ නිදා ගන්න කලින් හෝ උදේ පාන්දර කවුරුත් නැති වෙලාවක කවුරුත් නැති තැනක වාඩි වෙන්න. ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම පහක් ගන්න. ඔයාගේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. දෙවෙනි පියවර. රූපය මවා ගැනීම. දැන් ඔයාගේ ඉස්සරහා එයා ඉන්නවා කියලා හිතින් දකින්න. එයාගේ මුහුණ, එයා ඉන්න ඉරියව්ව පැහැදිලිව දකින්න. දැන් ඔයාගේ හදවතේ ඉඳන් එයාගේ හදවතට සුදු පාට රශ්මි ධාරාවක් යනවා වගේ හිතින් මවා ගන්න. තුන්වෙනි පියවර. පණිවිඩය යැවීම. දැන් ඉතාම කෙටි පණිවිඩයක් එයාට කියන්න. උදාහරණයක් විදිහට මට ඔයාව මතක් වෙනවා. මට මැසේජ් එකක් එවන්න වැනි දෙයක්. ඒ පණිවිඩය එයාට ඇහුණා කියලා හිතින් විශ්වාස කරන්න. මේ වෙලාවේ ඒක අහගෙන ඉන්නවා කියලා ඔයාට දැනෙන්න ඕන. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක සාර්ථක වෙන්න බලපාන ලොකුම රහස ගැන. මේකේ තියෙන ලොකුම රහස තමයි ෆීලිං එක. ඔයා පණිවිඩය යවද්දී ඔයාට සතුටක් දැනෙන්න ඕන. පණිවිඩය යවලා ඉවර වෙලා සැක කරන්න එපා. මේක වෙයිද කියලා. යවුවා දැන් ඒක ඉවරයි. ඒ ගැන හිතන්නේ නැතුව සතුටින් නිදා ගන්න. විශ්වය ඒ පණිවිඩය එයාගේ මනසට හීනයක් විදිහට හරි හදිසි සිතුවිල්ලක් විදිහට හරි අනිවාර්යෙන්ම ගෙනියනවා. මේ ටෙලිපති කියන්නේ හරිම ප්‍රබල දෙයක්. ඒකට අනිවාර්යෙන්ම ඔයාගේ මනස නිරවුල්ව තියාගන්න ඕන. ඒ වගේම ඔයාට මේක ගැන ලොකු විශ්වාසයක් තියෙන්නත් ඕන. මේ මුළු විශ්වයම ශක්ති ගොඩක එකතුවක්. ඉතින් විශ්වාස කරන්න මේක අනිවාර්යෙන්ම හරියනවා. මේක නිවැරදිව කරොත් එයාට ඔයාව එකපාරට මතක් වෙලා පසුතැවීමක් දැනිලා අනිවාර්යෙන්ම ඔයාට නැවත කතා කරાવી. ඉතින් ඔයත් මේක අත්හදා බලලා ප්‍රතිඵල ලැබුණම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒක තව කෙනෙක්ට විශ්වාසයක් ඇති වෙන්න ලොකු උදව්වක් වේවි. මේක ඔයාට වටිනා වීඩියෝ එකක් නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න අමතක කරන්න එපා. මේ වගේ රහස් දැනගන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.